සවිමත් සමාජයක් උදෙසා ප්‍රජාවන් දැනුවත් කරමින් මඟ පෙන්වීම විල්ප් සංවිධානයේ අරමුණු අතර මූලික අරමුණක්. ඉතින් අද අපි වෙනස්ම කතා බහකට යනවා. අද විල්ප් සංවිධානයේ ආරම්භයේ සිට කියන්නේ අපි දන්නවා විල්ප් සංවිධානය ශ්‍රී ලංකාව තුළ විවියන් ගුණවර්ධන, මානෙල් තිරානගම, ඩාල්සිද සිල්වා, නදී ගුණරත්න වැනි ශ්‍රේෂ්ඨ කාන්තා නායිකාවන්ගේ ආభాෂය ලැබමින් තමයි මෙතෙක් දුර පෝෂණය වෙලා මේ ගමන එන්නේ. ඉතින් ඒ චරිත අතර වර්තමාන වෙන විට නදී ගුණරත්න කියන්නේ එහි සභාපතිනිය වශයෙන් කටයුතු කරන සුවිශේෂී චරිතයක්. ඉතින් අද අප සමග කතා බහට එකතු වෙන්නේ වර්තමාන විල්ප් සභාපතිනිය නදී ගුණරත්න මහත්මිය. ඉතින් ආයුබෝවන් කියලා සාදරයෙන් ඔබතුමිය පිළිගනු ලබනවා. ආයුබෝවන් නිර්මලා. මේ නදී මහත්මිය දැන් මේ ඔබතුමිය දැන් විල්ප් සංවිධානයත් සමග සම්බන්ධ වෙන්නේ 2005 වසරේ සිට කියලා කිව්වා. එතකොට ඔබතුමිය ඒ සම්බන්ධ වීම ආරම්භයේ සිට 2005 වර්ෂයේ ඔබ ආරම්භයේ සිට ඔබගේ මැදිහත් වීම සිදුවන්නේ කොහොමද සහ මේ දක්වා ඔබ ආගමනේ ඔබගේ දායකත්වය කොහොමද මේ සංවිධානයට ලැබෙන්නේ? පළමුව මට මතක් කරන්න ඕන එවකට සභාපතිනිය වෙලා හිටිය මානෙල් තිරානගම මහත්මිය. ඒ මහත්මිය තමයි මම විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා නීති පීඨයේ අධ්‍යාපනය හැදෑරුවේ. මම මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ තමයි මුල්ම සම්බන්ධ වෙලා සිවිල් සමාජයත් එක්ක වැඩ කරන්න යොමු වුණේ. අර එතනදී මාව හඳුන්වා දීමක් විල්ෆ් සංවිධානයට සිදු කරා. එතකොට මට වයස අවුරුදු 24ක් විතර ඇති. නමුත් මම එතන අඳුනගෙන තිබුණා මේ විල්ෆ් එකේ කාර්යභාරය කොහොමද කියලා. එතන කෙලින්ම කනෙක්ට් වෙන්නේ අන්තර්ජාතික නීතියට කියලා මට අවබෝධයක් තිබුණා. ඒ වගේම අවබෝධයක් තිබුණා මේ ග්‍රාමීය ජනතාව සහ බිම් මට්ටමේ සිටින ජනතාව වෙනුවෙන් කතා කරන්න අන්තර්ජාතිකව නීතිය සම්පාදනය වෙන්න යම්කිසි අඩිතාලමක් කරලා යම්කිසි කැපකිරීමක් කරන්න පුළුවන් තැනක් කියලා අවබෝධයක් මට ඉතා කුඩා කාලයේදීම ලැබුණා. එතනින් මම අපි දැන් මේක විල්ෆ් කියන්නේ නෙට්වර්ක් එකක් නේ. විවිධ අය විවිධ මට්ටමින් වැඩ කරනවා. එයාලගේ දායකත්වය විල්ෆ් එකට සම්බන්ධ කරනවා. මම නීතිඥවරයෙක් විදිහට ලැබිච්ච අත්දැකීම් සහ පසු කාලීනව මානව හිමිකම් පිළිබඳ නීතිවිධි සංවිධානය ඉන්පසුව USAID එකේ මම rule of law ප්‍රොජෙක්ට් එකේ يعني එතනදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍යාංශය නීති ආධාර කොමිසම ඒ සියලුම ආයතනත් එක්ක මම වැඩ කරා. එතනදී මගේ තිබ්බේ ලංකාව නියෝජනය කරන ප්‍රධාන පොසිෂන් එක මට තිබුණේ මම ඩිපියුටි චීෆ් ඔෆ් පාර්ටි ප්‍රොජෙක්ට් එකේ. එතනින් මට ලොකු දැනුම සම්භාරයක් ආවා කොහොමද මම මේ නීතිය කියන තැනදී සමාජයට ලොකු සේවයක් කරන්නේ කොහොමද? ඒ ආයතන නගා සිටවන්නේ කොහොමද? ඒ ආයතන නගා සිටවල පුද්ගලයන්ගේ ආකල්ප වෙනස් කරලා කියන්නේ අද good governance කියන concept යහපාලනය කියන concept එකට යන්නේ කොහොමද කියලා ලොකු අවබෝධයක් ලැබුණා. ඒකම මම Norwegian Refugee Council කියන ආයතනයත් එක්ක වැඩ කරා. එතනදී මම ඇත්තටම උතුරු නැගෙනහිර සම්බන්ධ වුණා. කියන්නේ දෙමළ භාෂාව පොඩ්ඩක්වත් දන්නේ නැතිව කොහොමද මේ අපි සාමීය සහජීවනයක වැඩ කරන්න කියලා අවබෝධයක් තිබුණා. ඊට පස්සේ මම ව්‍යවස්ථාව සම්පාදනය කරන ඒ ඩෙමොක්‍රසි රිපෝටින් ඉන්ටර්නැෂනල් කියන ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකරණක විදිහට වැඩ කරා. මේ හැම අත්දැකීමක්ම මම විල්ෆ් එකට යොමු කරා. 2018 වර්ෂයේ හරිම තීරණාත්මකයි. මම ඒ වර්ෂයේදී තීරණය කරා මේ අපි හැමෝම කතා කරන්නේ අයිතිවාසිකම් ගැනනේ. එහෙම නැත්නම් සමාජ වගකීම කියන දේ එකතු කරගෙන විල්ෆ් එකේ වැඩ කරනවා කියලා. ඒ කාලේදී මම towards responsive කියන ආයතනයක් මේ ෆවුන්ඩර් විදිහට ඒක ආයතනෙ පිහිටෙව්වා. මේ දෙකම එකතු කරගෙන ඒ සමාජ වගකීමක් කොහොමද පුද්ගලයන්ට වෙනස් කරන්න කියන සංකල්පයක විල්ෆ් එක වැඩ කරා.
මං 2018 වයිස් ප්‍රෙසිඩන්ට් හිටියේ. එතකොට ඒ ඕගනයිසේෂන් එක එතෙන්ට එන වෙලාවේදී ටිකක් අක්‍රිය වෙලා හිටියේ මේ මොකද මේ අර ක්‍රියාකාරී සමාජිකයෝ ගොඩක් වයෝවෘද්ධ වෙලා එහෙම. ඒතර ආයතනීය සංවිධානයේ මුලින්ම ආපහු ඇත්තටම රෙජිස්ට්‍රේෂන් එක කරලා පටන් ගන්න වුණා. ලොකු ප්‍රොසෙස් එකක්. ආයි මුලදීම ආයතනයක් පටන් ගත්තා වගේ. හිටපු කට්ටිය ඔක්කොම විසිරීලා තිබ්බා. ඒ සියලුම අය එකතු කරගෙන අලුත් සංකල්පයක් එක්ක වැඩ කරන්න මම කටයුතු කරා. ඒකම අපි මොකද විල්ෆ් එකේ ඔය පැට්‍රියාක්ස්ම්, කැපිටලිසම්, මිලිටරිසම් නිරවීකරණයට විරුද්ධව කතා කරනවා. බලය අයුතු ලෙස යොදව ගන්න එකට විරුද්ධව. ඒ වගේ සංකල්පත් එක්ක හැම සමාජයේ ඉන්න හැම කොටසක්ම එකතු කරගෙන වැඩ කරන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් ටිකක් නිර්මාණය කරා. එතකොට අද ඒකම මට අවශ්‍ය වුණා මේක අර යං ලෝයර්ස්ලා තරුණ නීතිඥවරියන් විශේෂයෙන්ම ඒගොල්ලෝ නීතිඥ වෘත්තිය තුල සමහර අය කැපී පෙනෙනවා අඩුයි. ඒගොල්ලොන්ට අඩිතාලමක් හදලා දෙන්න. ඊට පස්සේ ඒක පටන් ගත්ත අපි වෙල්ෆ් එකේ ඉස්ලාම් කරපු ප්‍රොජෙක්ට් එක තමයි මේ කාන්තා දේශපාලනය සම්බන්ධ ප්‍රොජෙක්ට් එක. එතනදී ගොඩක් මූලිකව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වැඩ කරා. ගොඩක්ම ගායත්‍රී නවරත්න සෑහෙන එතනින් ඉදිරියට ඇවිල්ලා ගොඩාක් වෙල්ෆ් එක වෙනුවෙන් වැඩ කරා. ඊට අමතරව අපි අර නිරවීකරණී ස්මෝල් ආම්ස් කන්සෙප්ට් එක තිබ්බා. ඒ ස්මෝල් ආම්ස් කන්සෙප්ට් එක කොහොමද ඒ කියන්නේ ආයුධ ගන්නේ නැතිව සාමී සඳහා යන්නේ කොහොමද කියන එක රිසර්ච් කියන්නේ පර්යේෂණ සිදු කරා. ඒකම ඇක්ටිවිටීස් උත් වෙන දේවල් විදිහට කරා. එතකොට විල්ෆ් එකට මට කියන්න පුළුවන් මේ කාල පරිච්ඡේදය තුල යම්කිසි නව සංකල්පයන් විල්ෆ් එකට ඉදිරිපත් කරා කියලා. හරි. දැන් ඔබතුමිය සඳහන් කළ ආකාරයට ඔබ ඊටාම තාරුණ්‍යයේදී තමයි මේ විල්ෆ් සංවිධානයත් සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් අද ඉන්න මට්ටමත් වයස් මට්ටමත් එක්ක දැන් ඔබ ලොකු කාල පරාසයක් මේ ගමන ඇවිත් තියෙන. එතකොට දැන් ආරම්භයේ සිට ක්‍රියාත්මක වුණ වර්ෂ අපි දන්නවා විල්ෆ් සංවිධානය විසින් විවිධ වැඩසටහන් ලංකා පුරා ක්‍රියාත්මක වෙනවානේ. නීති මාර්ගෝපසැපීම, වෘත්තීය මාර්ගෝපදේශනය, ග්‍රාමීය වශයෙන් කාන්තාවන් සවි බලගැනීම විශාල වැඩසටහන් රාශියක් සිදු කරනවා. එතකොට දැන් මම ඔබතුමියගෙන් ප්‍රශ්නයක් යොමු කරන්නට කැමතියි. මේ වර්තමානයේ මේ වන විට විල්ෆ් සංවිධානය ක්‍රියාත්මක කරන වැඩසටහන් කවර ආකාරයේ වැඩසටහන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඔව් නිර්මලා මම මුලින්ම කියපු විදිහට මානෙල් තිරාණගම මහත්මිය යම්කිසි වැඩ කොටසක් කරගෙන ගියා. එතනින් ඒ වැඩසටහන් අපි එකතු වෙලා ඒකත් ඉදිරියට ගෙනියන්න මේව කරා. එතනදී අපිට තිබුණා මේ අර women empowerment project කාන්තාවන් සවිබල ගන්වන ප්‍රොජෙක්ට් එක කිහිපයක් තිබුණා. ඒ ටික අදටත් කරගෙන යනවා. ඒකට ගොඩක් නායකත්වය දෙනවා ප්‍රතාපාති රණගම මහත්මිය. ඒ එක්කම මේ ඔය ළමා පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධව වැඩ කටයුතු ටිකක් ඒ ටිකත් ඉදිරියට ගෙනියනවා. එයාලගේ අර ස්කිල් ඩෙවලොප්මන්ට් එකක් අපි කොහොමද කරගෙන යන්නේ කියලා ඒ දිගට ඉදිරියට කරගෙන යනවා. ඒකම මම ප්‍රධාන වශයෙන්ම නීතිය සම්බන්ධව කරන වැඩ වල නායකත්වය දෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔය නිරවීකරණීය සහ ඔය ග්‍රාමීය කාන්තාවන්ට සහ සමාජයේ සියලුම අයට සාමයෙන් ජීවත් වෙන්න අවශ්‍ය කරන ක්‍රියාදාමයන් ගැන තමයි ගොඩක් වැඩ කරන්නේ. ඒකම අපේ වැඩසටහන් කරනවා කියන්නේ ආගමික නායකවරු හැම ආගමකම ආගමික නායකවරු එකතු කරගෙන සාකච්ඡා කිරීම කිහිපයක්ම සිදු කරා. ඒකම අපි UN එකේ මේ මීටින්ග්ස් يعني සමහර මීටින්ග්ස් වලට රෙප්‍රසන්ට් කරා. අපිට නිර්මාණාත්මක දේවල් කිහිපයක් විශේෂයෙන් මානසික සෞඛ්‍ය ඒ වගේ දේවල් විල්ෆ් එකේ අනිත් රටවල් යොමු කරලා තිබ්බේ නැහැ. ශ්‍රී ලංකාව ඒ මානසික සෞඛ්‍ය කොහොමද පුද්ගලයන්ගේ දියුණු කරන්නේ? අද ඒ විල්ෆ් එකෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක අපි ඔය ස්පෙෂල් නීඩ්ස් කියන ඔටිසම් ඒ වගේ දරුවෝ වෙනුවෙන් දියුණු කරලා තියෙනවා. මේ මානසික සෞඛ්‍ය දියුණු කරන එක අපිට ඇත්තටම කොවිඩ් කාලේදී අපි ඒක පටන් ගත්තේ. ඒකම මේ අර මේ ඩිස්ක්‍රිමිනේෂන් වෙනස්ව කටයුතු කරන්නේ නැහැ කියන ක්‍රියාමාර්ගයක ඒ කොවිඩ් කාලේ මේ අපි පුද්ගලයන්ට සමානව එකිනෙකා හා ගැටලු ඇති කරගන්න නැති වෙන්න කරන්නේ කොහොමද සාම්‍ය සම්බන්ධ ප්‍රොජෙක්ට් එකක් කරා.
දැන් මෙතනදී ඒ හැමදේම අපේ පැලයක් විදිහට අපි විල්ෆ් එකෙන් පටන් ගන්නවා. ඒ පැලය අද ගොඩක් ගහක් බවට පත් වෙලා ලංකාවේ විවිධ පළාත්වල අර මුල් ආරම්භය දෙන ප්‍රොජෙක්ට් එක ඉදිරියට යනවා. ඇත්තට මේක ප්‍රොජෙක්ට් එකක් විදිහට නෙමෙයි එතනදී යන්නේ. ඒක යන්නේ මේ ගමන් මඟක් විදිහට. උදාහරණ වශයෙන් දැන් මේ නයනී පෙරේරා මහත්මිය කරන හඟුරන්හිත එතන යා ගොඩක් ආණ්ඩුවත් එක්ක වැඩ කරනවා, මේ පෞද්ගලික ආයතනත් සම්බන්ධ කරනවා, ගොඩාක් ග්‍රාමීය ජනතාවට රැකියාවල් සපයලා දෙනවා, ක්‍රියාකාරී නායකයෙක් විදිහට වැඩ කරනවා. ඒතර අපිට ඇත්තටම අවශ්‍ය මෙතනදී මේ සමහර ගොඩක් අය හිටියා විවාහය වෙලා පස්සේ දරුවෝ හම්බ වෙලා රැකියාව අහිමි වෙච්ච අය. එහෙමයි අපි ගොඩක් මේ ක්‍රියාදාමයට යොදවගෙන තියෙනවා. ඒ කට්ටිය ඊට පස්සේ එයාලට පුරුදු එයාලගේ දැනුම සම්භාරය තියෙන යම්කිසි සෙක්ෂන්ස් හොයාගෙන ඒ සම්බන්ධව වැඩ කරනවා. කලා කුසලතාවයන් දියුණු කරනවා. අපි මෑතකදී පටන් ගත්ත වැඩිහිටියන් සම්බන්ධව එයාලට කොහොමද මේ කලාව යොදවගෙන විශේෂයෙන් අර ඩිමෙන්ෂියා වගේ අමතක වීම වගේ රෝග තියෙන අය කොහොමද ඒගොල්ලෝ සතුටු කරන්නේ කොහොමද සහ එයාලා කොහොමද අපි ඉන්වෝල්ව් කරගන්නේ සම්බන්ධ කරගන්නේ එක දරුවන් ඒ වගේ දේවල් වලට. ඒකම අපි විශේෂ ප්‍රොජෙක්ට් එකක් කරා. ඒක පරිවාසිකත දරුවන් සම්බන්ධව ඒ දරුවන් සමාජගත වීමේදී වෙන අභියෝගත් ගැන කතා කරා. ඒ සමාජගත වෙනකොට තියෙන අභියෝග කොහොමද ජයගන්නේ? ඒ දේවල් ගොඩක් දේවල් කතා කරා. එතකොට අපි එතනදී සිස්ටම් එකක් හැදුවා. කොහොමද ආන්තිය දරුවා සමාජයේ දෙමව්පියන් නැති දරුවෙක් වෙන්න පුළුවන්, යම්කිසි ගැටලුවකට පත් වෙන දරුවෙක් වෙන්න පුළුවන්. ඒ දරුවා කොහොමද සමාජගත කරනකොට කරන්නේ? එතකොට ඒ හා සම්බන්ධ ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එක නිසංසලා ජයසේන සංජීවනි දිසානායකගේ මූලිකත්වයෙන් ඒ අංශ කරගෙන යනවා. අපි නීති ආධාර මුලුවක් දිගටම කරගෙන ගියා. මහබුබා රිෆයිඩින් මහත්මිය ඒකේ මූලිකත්වය දරනවා. එතකොට අපිට මේ විවිධ ප්‍රොජෙක්ට්ස් හදන්න මුල් මම කිව්ව හැමතිස්සෙම අපි පැලය බීජ කරන්නේ විල්ෆ් එකෙන් කියලා. ඒ කියන්නේ අපිට ඒ විවිධ ඒහා සමාන තියෙන දක්ෂකම් තියෙන ඒහා තියෙන අගය කිරීම තියෙන පුද්ගලයන් බොහෝ සම්බන්ධ වෙලා තියෙනවා. අපිට රිසර්ච් සම්බන්ධ පර්යේෂණ කොට කිහිපයක්ම අපි කරා. පර්යේෂණ කිහිපයක්ම කරා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන, කාන්තාවගෙන් විය යුතු යුතුකම්, කාන්තාවගේ විය යුතු සමාජ වගකීම, කාන්තාවන් කොහොමද සමාජයේ නායකත්වය සඳහා යොමු වෙන්න ඕනේ සහ පුරුෂයන් හා සමානව කොහොමද එයාලගේ ජීවිතය එක්තරා වෘත්තියකට ගෙනියකට කොහේ එකට ගෙනියන්නේ යන්නේ කොහොමද? ඒ වගේ විශාල පරිශ්‍රණ කිහිපයක් කරා. ඒ පරිශ්‍රණ වලට ඇත්තටම නායකත්වය දුන්නේ උමේෂිකා දල්පදාතු මහත්මිය. ඉතින් මේක මම ඇත්තටම තනියම යන ගමනක් නෙමෙයි. ගොඩ අය එකතු වෙලා තියෙනවා. ඒ හැම කෙනාම තවත් තරුණ නායකත්වයෙන් බිහි කර යන ගමන් මගක් තමයි මේ කියන්නේ. එතකොට මේ නදී මහත්මිය ඔබ සඳහන් කළ පරිදි දැන් ආරම්භයේ ඉඳලම මේ දක්වා ඔබ ඊටාම ක්‍රියාකාරී නායිකාවක්. ඇත්තටම වර්තමානයේ විල්ෆ් තරුණාංශ ක්‍රියාත්මක වන්නේ ඔබගේ නායකත්වය යටතේ. ඉතින් ඒ ඔබගෙන් ලැබෙන පන්නරේ මඟ පෙන්වීම, සහයෝගය, ඒ හැම දෙයක්ම අද විල්ෆ් සංවිධානයේ තිබෙන මේ යම් ළඟා කරගෙන තිබෙන මේ සාර්ථකත්වයට ඔබගේ දායකත්වය අති විශිෂ්ටයි. ඉතින් දැන් මේ ආරම්භයේ සිට ඔබගේ දායකත්වය සහ ශ්‍රේෂ්ඨ ඔබ කටයුතු කරනකොට ඔබට බොහෝ අභියෝග හඳුනා ගන්නට ලැබෙන්නට ඇති. බොහෝ ගැටලු වලට මුහුණ දෙන්නට ලැබෙන්නට ඇති. ඉතින් ඒ වගේ ඔබ හඳුනාගත් අභියෝග ගැටලු මොනවද සහ ඒවට මුහුණ දුන්නේ කෙසේද? ඇත්තටම කියන්නේ අපිට කිව්වොත් අභියෝග තමයි 99%ක්ම තියෙන්නේ. මොකද පළවෙනිම දේ රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. ඒ වගේම අපේ මේ කියන්නේ අපිට ෆන්ඩින් කියලා අපි විවිධ ආයතන වලට ලිව්වට ඒක දිගටම ලැබෙන්නේ නැහැ. ඉන්පස්සේ ඊටත් වඩා තියෙනවා අපිට ලොකුම අපිට කණ්ඩායම් ලං කරගන්නකොට කණ්ඩායම් එකතු කරගන්නකොට එයාලට ඒ අවශ්‍ය කැපවීම වමනාව නැහැ. අපි මේක තනියෙන් යන ගමනක් නෙවෙයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒකට එයාලා අර ගොඩක් ළමයි දැන් තරඟකාරීත්වය නිසා
තමන්ට අදාළ දේ කරලා ඒ අදාළ රැකියාව කරලා එහෙම අරමුණක් කරා හැමෝම යන්නේ විශේෂයෙන් පිටරට යන්න. ඒ වගේ අරමුණකට පෞද්ගලිකව යන අරමුණක් එක්ක අපි සමාජ වගකීමක් ගැන කතා කරනකොට බොහෝ දෙනාගේ අවධානයක් යොමු වෙන්නේ නැහැ. ඒකට ඒ අය එතන ආකල්පත් වෙනස් කරගෙන තමයි යන්න ඕනක ගොඩාක් අමාරු දෙයක්. උදාහරණයක් විවිධ වයස් මට්ටම වල ඉන්නවා ඒ හැමෝගෙම ආකල්ප වෙනස් කරගෙන යන්න ඕන ගමනක් ඒක හරියම දුෂ්කරයි. ඒතර මුදල් ඔය ප්‍රශ්න තියෙනවා ඒකත් ඒවත් ගොඩක් දුරට අපි ක්‍රියේටිව්ලි ගොඩක් නිර්මාණාත්මක විදිහට ගැටලු විසඳන්න උත්සාහ කරනවා. ඒත් අපි සරලව ජීවිතය අපි සරල ජීවිතයක් තමයි අපි ගොඩාක් වෙලාවට ස්වභාවිකව ජීවිතය අපි ඒ වගේ ලයිෆ් ස්ටයිල් එකක් ගැනත් අපි මේ ගමන් මේ ටීම් එකක් විදිහට වැඩ කරනකොට කටයුතු කරනවා. එතකොට අර තරඟකාරීත්වයෙන් මිදිලා අපේ වගකීම සමාජ වගකීම කියන්නේ කොතනද කියලාත් හදාරගෙන ඉදිරියට ඒ අයවත් යොමු කරගෙන යනවා කියන එක ගොඩක් ගැටලුවක්. නමුත් ඇත්තට මම ඊටම වාසනාවන්තයි. මොකද මම අද දවසේ කතා කරන්නේ 2018 යං විල්ෆ් එක පටන් ගත්තේ ඇත්තටම ගයත්‍රී නවරත්නගේ නායකත්වයෙන්. ඉතින් එදා අද අවුරුදු කාලයක් ගිහිලා එයා තමයි දැන් තනියම යාට පිරිසක් මෙහිම හදලා මේ වගේ වැඩසටහන් ගොඩාක් එයා කරනවා. කියන්නේ අර අපි මේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි. මොකද මේ අපි වයස අවුරුදු 5න් 5ට අපේ ජීවිත වෙනස් වෙනවා. ඕනම කෙනෙක්ගේ වයස අවුරුදු 5න් 5ට අලුත් සැලසුමක් ජීවිතයේ තියෙන්න ඕන. ඒ සැලසුම අපි පටන් ගත්ත අවුරුදු මම 2005 දී විල්ෆ් එකේ පටන් ගත්ත සැලසුම නම් අද දක්වා තියෙන්නේ මේ ගමනින් ඇත්තටම තේරුමක් නැහැ. ඒතර අද මම ඊටාම සතුටු වෙනවා. මොකද යං විල්ෆ් එක අපි කියන්නේ අර මයික්‍රෝ මැනේජ් කරනවා. මෙහෙම කරන්න කියලා කියන්නේ නැතිව එයාලා ස්වාධීනව තීරණ අරගෙන අවශ්‍ය තැනදී කරන්න ඕන අවසරයන් අරගෙන ඒ ලස්සනට නිර්මාණාත්මකව දෙයක් කරන්න පුළුවන්කමක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ ග්‍රාමීය ගොඩාක් පළාත් බද්ධව කට්ටියත් එක්ක කනෙක්ට් වෙලා නෙට්වර්ක් එක ස්ට්‍රෝං කරගන්න කටයුතු කරනවා. ඉතින් ඒ අතින් අද ගොඩක් සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද අපි ඇත්තටම ලෝයර් කෙනෙක් කියලා ගත්තොත් අපිට ගොඩක් වෙලාවට වෙන තැනක රැකියාවක් කරොතින් බොහෝ මුදල් හම්බ කරගෙන ගොඩක් කියන්නේ බලය අරගෙන ඉන්න පුළුවන්. නමුත් සිවිල් සමාජයත් එක්ක වැඩ කරලා අපි සියලුම දේවල් දාලා එන්නේ. අපි සතුටු වෙන එකම දේ ඒක ඉදිරියට ගෙනියනවා කියන එක තමයි. ඒතර ඒක අද දකින්න පුළුවන්. එතකොට දැන් අපි දන්නවා විල්ෆ් සංවිධානය හැමදාම සමාජයට දෙන්නේ යහපත් දෙයක් කියන්නේ. වැදගත් දෙයක්. එතකොට මේ විල්ෆ් සංවිධානය සතු පරමාදර්ශ අතර ඉතින් උතුම් පරමාදර්ශ තියෙන. ඉතින් එතකොට මේ මම කැමතියි නදි මහත්මතුමගෙන් මේ අවසාන වශයෙන් මේ ප්‍රශ්න යොමු කරන්නට මේ විල්ෆ් සංවිධානය මේ පරමාදර්ශ සාක්ෂාත් කර ගැනීමේදී ඒ සඳහා සාක්ෂාත් කර ගැනීමට ඉදිරිපත් කළ හැකි කාරණා මොනවාද? ඉදිරිපත් කළ හැකි යෝජනා මොන වගේද? ඇත්තටම අපි විල්ෆ් එකේදී අපි විභාග කරපුවා අපි ළඟ ගොඩාක් තියරි තියෙනවා. අපි ලියපු වැඩසටහන් ගොඩාක් තියෙනවා. අපි ඇසෙස්මන්ට් කරලා තියෙනවා, රිසර්ච් කරලා තියෙනවා, කතා කරලා තියෙනවා, ඩිස්කෂන් පේපර්ස් තියෙනවා. ඒ ලියපු දේවල් අපේ රටේ සහ අපි අතර ගොඩාක් තියෙනවා. නමුත් ඒක ප්‍රායෝගිකකරණයට කරන්න ලක් කරාම ඒක ගොඩක් අමාරු දෙයක්. ඇත්තටම අපේ රටක් ගත්තත් රටේ තියෙන ප්‍රශ්නෙත් ඒකයි. අපි අධ්‍යාපනයේ යම් කිසි දුර්වලතාවයක් නිසාද දන්නේ නැහැ. හැමෝම හරි කැමති රිසර්ච් කරන්න. හැමෝම හරි කැමති PhD කරන්න. නමුත් එක පොඩි දෙයක් ඉම්ප්ලිමන්ට් කරන්න කැමති නැහැ. නමුත් දැන් අර ගොඩාක් ස්කිල් බේස් එකෙන් නිපුණතාවයෙන් රැකියාවක් කරන්න කියලා දැන් කියනවා. මොකද ඒගොල්ලන්ට රැකියාවල් නැති නිසා. නමුත් මෙච්චර කාලෙක අපි ආවේ අර කොළය ලියන එක හරි ලේසියිනේ. පොත් ටිකක් කරගත්තා ලියුවා. දැන් වඩාත් ලේසි chat GPT තියෙන හින්දා. එහෙම නැතිව අපි කොහොමද පුංචි දෙයක් පොඩි සංකල්පයක් ඩෙවලොප් කරන්නේ? අනේ ඒක අපි කරනවා. ඒක තමයි අපි women entrepreneurs කියලා ඒ කියන්නේ අර ව්‍යවසායකයන් දිනු කරනවා කියන එක ඔන්න ඔය සංකල්ප දිනු කිරීමෙන් අපි සිද්ධ කරනවා. ඒකම තමයි ගොඩක් වෙලාවට අපි රාජ්‍ය නොවන සංවිධාන කිව්වහම රාජ්‍ය නොවන සංවිධානත් එක්ක විතරක් වැඩ කරනවා. එහෙම තනියම යන්න බෑ. මෙතනදී අපි අනිවාර්යයෙන්ම ප්‍රයිවට් කියන්නේ පෞද්ගලික ආයතන ඒගොල්ලෝගේ තියෙනවා CSR projects අනේ ඒගොල්ලොත් එක්ක සම්බන්ධ විය යුතුමයි. ඒ වගේ වෙනස් වෙන්න ඕන. අන්තික අපි හැමෝම කතා කරන්නේ තමන්ගේ අයිතිවාසිකම් ගැන. තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම social responsibility කතා කරන්නේ නැහැ. උදාහරණ වශයෙන් තරුණ ළමයින්ටත් අපි උදාහරණනවා
රයිට් එක උගන්නන ගමන්ම අපි රෙස්පොන්සිබිලිටි එකත් උගන්නන්න වෙනවා. අන්න ඒ වගේ බැලන්ස් සමබරව යන විදිය ආකල්පමය වෙනසක් එක්ක ඇක්ෂන් ක්‍රියාකාරීව තමයි අපි යන් විල්ෆ් එක සහ විල්ෆ් එක මේ වෙලාවේ වැඩ කරන්නේ. ඒකම අපිට බැලුවොත් අපි දැන් නීති අපි දැන් උදාහරණ වශයෙන් මෙල් මෑත කාලෙකදී ආවා මට රිමාන්ඩ් එකේ හිටපු දරුවෝ අවුරුදු 18ට අඩු දරුවෝ දැන් ඒගොල්ලෝ නීති පද්ධතියට ඇතුල් වෙලා තියෙනවා. නීති පද්ධතියට ඇතුල් වෙලා තියෙනවා කියලා ඒ දරුවන්ව නීතියේ ප්‍රශ්න ටික ඊට කරගෙන යන්න අවශ්‍යයි ඒ ප්‍රොසීඩියර් එක. නමුත් එතනින් එළියට ඒ ළමයා ගෙනල්ලා එයාගේ වෙච්ච මානසික මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට වැඩ කරලා එතනින් එයාට යම්කිසි වෘත්තියකට ඒ ළමයාව දාන්න ඉතාම අවශ්‍යයි. එතකොට මම මේ දවස්වල කරගෙන යන්නේ ඔය නීතිඥ මගේ ඇත්තටම බැච් එකේ මගේ ඉන්නවා නීතිඥවරු ඒගොල්ලෝ සපෝට් කරනවා මෙයාලට යම්කිසි ශිෂ්‍යාධාර ලබා දෙන්න. ඒ වගේ කරලා ඒ දරුවන්ව නැවත අධිකරණයකට එන්න නැවත උසාවියකට ඇවිල්ලා නැවත සිරගෙදරකට ලොකු අවුරුදු 18කට පස්සේ යන්න වෙන්නේ බන්ධනාගාරයට ඒ දක්වා යන ගමන නතර කරන්න වැඩපිළිවෙලක් කරනවා. ඒ වගේ අපිට සස්ටේනබල් සොලියුෂන් මේ හැම වැඩකටම අපි උත්සාහ කරන්නේ මේ දැන් අර නිකන් පොඩියට ප්‍රශ්නට උත්තරයක් හොයන්න මේ ප්‍රොජෙක්ට් එකට මම මේක කරනවා කියලා නෙමෙයි ප්‍රශ්නෙට දිගු කාලීන ඇත්තටම චිරස්ථායී විසඳුමක් ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකම අපි උත්සාහ කරනවා මේ සමාජයේ තියෙන social inclusiveness හැම කෙනාම ඒ ගමනට යදා ගන්න. ඒකට දැන් අපි මෑත කාලේදී පටන් ගත්තා ඔය මේ ස්පෙෂල් නීඩ්ස් යම්කිසි විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට ඒ ආබාධිත අයට උදව් කරන්න. ඒ වගේ මේ ඊට වඩා ප්‍රධානම වශයෙන් අපි කියන්න ඕන අපේ විල්ෆ් ශ්‍රී ලංකා කියන එකේ ජාතීන් අතර විවිධ ජාතීන් වැඩ කරනවා. විවිධ ජාතීන් එකතු වෙලා ඉන්නවා. ඒ හැම කෙනාත් එක්කම සමගියෙන් එයාලට තීරණ ගැනීමේ අයිතියක් කතා කරන අවස්ථාවල් ඒ දේවල් දීලා තියෙනවා. අපි ඒ යම්කිසි ඇත්තට මේක චූටි තීරණ ගැනීම පටන් ගන්න අවස්ථාවක් දෙන තැන ඒ හැම කෙනාටම මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒකම මම ඉදිරියට දැන් මම මුලදී කිව්වා වගේ මේක තරුණ නීතිඥවරුන් මෙතන මම කිව්වා මුලදීම අන්තර්ජාතික නීතිය හා සම්බන්ධ වෙන්නේ කියලා. එයාලට ඉදිරියේදී ගොඩාක් දුරට අන්තර්ජාතික නීතියට සම්බන්ධ වෙලා ඒ තියෙන නීති වෙනස් කරන්න ශ්‍රී ලාංකික ජනතාවක් විදියට සම්බන්ධ වෙන්න සහ ලංකාවේ තියෙන ආර්ථික සමාජීය සංස්කෘතික නීතිමය යටලු නැති කරන්න සහ නීතියේ තියෙන යම්කිසි දේවල් ප්‍රතිසංස්කරණ වලට සම්බන්ධ වෙන්න ඒගොල්ලන්ට පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම මුලදී කිව්වා වගේම මම හැමතිස්සෙම නායකත්වය තරුණ නායකත්වයන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර තරුණ නායකත්වයන් ඉඳලා අපි මොනිටර් බලාගෙන ඉඳලා ඒගොල්ලන්ට උදව් කරන ඒ මට්ටමේ නායකත්වයන් ඉදිරියට පුහුණු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් වෙනද වගේම අදත් හරවත් කතාබහක් තමයි අප සිදු කරනු ලැබුවේ. අද අපගේ කතාබහට වූයේ ආරම්භයේ සිට මෙහි ක්‍රියාකාරී සමාජිකාවක වශයෙන් කටයුතු කළ වර්තමාන සභාපතිනිය වශයෙන් කටයුතු කරන නීතිඥ නදී ගුණරත්න මහත්මිය. ඉතින් එතුමිය පැහැදිලිවම ඉදිරිපත් කළා මේ විල්ෆ් සංවිධානයේ ආරම්භයේ සිට වර්තමානයේ දක්වා ක්‍රියාපිළිවෙල සහ අනාගත සැලසුම් කොහොමද වෙන්නේ. ඒ අනුව මේ විල්ෆ් සංවිධානය හැමදාම සමාජයට එතුමිය සඳහන් කළ ආකාරයටම විල්ෆ් සංවිධානය කියන්නේ සංවිධානයකට එහා ගිය සමාජ සත්කාරයක්. සමාජ සත්කාරයක් සිදු කරන සංවිධානයක්. මේ සංවාදය නරඹන ඔබට පුළුවන් විල්ෆ් සංවිධානය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමක් අවශ්‍ය නම් තිරේ දිස්වන අපගේ දුරකථන අංකයට හෝ ඊමේල් ලිපිනයට ඔබගේ ප්‍රශ්න ගැටලු අදහස් යෝජනා සියල්ලක්ම ඉදිරිපත් කරන්නට මේ වගේම තවත් රසවත් කතාබහක් සමග සංවාදයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් අදටත් මේ සංවාදය නිමවට පත් කරන. ඉතින් අප සමග වටිනා අදහස් හුවමාරු කරගත් වර්තමාන සභාපතිනිය විල්ෆ් සංවිධානයේ වර්තමාන සභාපතිනිය ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරියටත් ඔබතුමියට මේ සංවිධානය දියුණු කරමින් තාරුණ්‍ය නායකත්වයේ මේ තාරුණ්‍යයට නායකත්වයේ දෙමින්
කටයුතු සාර්ථකව සිදු කරගෙන යන්නට ශක්තිය ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා.